හරි අපි අද බලමු වෛරල් යන අනුන්ගේ වීඩියෝ අයිඩියා එකක් කොපි කරලා අපේ විදිහට අපේම කියලා කොපිරයිට් නැති වීඩියෝ එකක් ජෙනරේට් කරගන්නේ කොහොමද කියලා. ඔයගොල්ලන්ට පේනවනේ මෙතන Facebook reel එකක් තියෙනවා. මම මේ Facebook reel එකෙන් මගේම කියලා මෙන්න මේ වගේ වීඩියෝ එකක් හදාගත්තේ කොහොමද කියලා තමයි අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. මුලින්ම ඔයාට ඕන ෆ්‍රේම් එක මේ විදිහට ස්නිප් කරගන්න, ලේසි ෆ්‍රේම් එකක් ස්නිප් කරගන්න. ඔයගොල්ලන්ට පේනවා ස්නිප් කරනකොට නොඑක් වචන අකුරු වෝටර්මාක් එකකුත් තියෙනවා, ඒ වගේ දේවල් තියෙනවා. නමුත් ඒවා අපිට අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ ස්නිප් කරපු ඔයාගේ ඉමේජ් එක සේව් කරගෙන ඔයගොල්ලෝ VO3 යූස් කරනවා නම් ඒකේ create image option එකට යන්න. මම මෙතන short video එකක් create කරන හින්දා portrait කියන option එකට යනවා. ගිහින් වෙලා මම ඔප්ෂන් 3ක් ජෙනරේට් වෙන්න දුන්නා. දීලා ඉවරලා අපේ අර ඉමේජ් එක මෙතෙන්ද අප්ලෝඩ් කරගන්න මේ විදිහට. ක්‍රොප් කරගන්න ඕන නම් මෙතන ක්‍රොප් කරගන්නත් ඕගලන්න පුළුවන්. මේ වචන එහෙම තියෙන ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒවා අපිට අයින් කරන්න පුළුවන්. එතකොට මේ අපි ස්නිප් ගත්ත එකේ තියෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි ලයින්ස් තියෙනවා. ඊට අමතරව වෝටර්මාක් එකක් තියෙනවා. නොයෙක් සිම්බල් තියෙනවා. පොඩි මාක්ස් තියෙනවා. ඒ කියන්නේ අර ඊතල මාක් එක, හෝල්ඩ් මාක් එක වගේ මාක්ස් තියෙනවනේ. අපිට ඒවා අයින් කරගන්න පුළුවන්. මෙතන එකපාර අපිට මාක් සිම්බල්ස් ලයින්ස් අයින් කරන්න කියලා මෙහෙම ප්‍රොම්ප්ට් එකක් දෙන්නත් පුළුවන්. ඊට අමතරව අපිට මුලින් ටෙක්ස්ට් අයින් කරලා ඊට පස්සේ සිම්බල්ස් අයින් කරලා මාක්ස් අයින් කරන්නත් පුළුවන්. කෙසේ නමුත් මම දුන්න ප්‍රොම්ප්ට් එකට මේක වැඩ කරා. මාක්ස් and සිම්බල්ස් ඔක්කොම අයින් වුණා. දැන් මෙතන තව ප්‍රශ්නයක් තියෙනවා. එතන ඉමේජ් එකේ තියෙනවා බින් එකක් ඉස්සරහට ඇවිල්ලා මේ බින් එක අපි අයින් කරමු. හරි ඒකටත් මම මේ විදිහට ප්‍රොම්ප්ට් එකක් ලබා දෙනවා. හරි වැඩේ හරි. එතකොට මේ බින් එකත් අයින් වුණා. දැන් අපිට පුළුවන් තව ප්‍රශ්නයක් මෙතන එනවා. මේ බයික් එකේ නම්බර්ස් තියෙනවා. මේ බයික් එකේ නම්බර්ස් අපි අයින් කරමු. මොකද ඒක කොපිරයිට් ජෙනරේට් වෙන්න එයාට ඕනර්ෂිප් ක්ලේම් කරන්න පොයින්ට් එකක් නිසා. ඔයාට පුළුවන් ඒකටත් ප්‍රොම්ප්ට් එකක් දෙන්න. මෙන්න මෙහෙම බයික් එකේ බෑක් එකේ තියෙන නම්බර්ස් අයින් කරන්න. ඊට අමතරව මම බයික් එකට පොඩි රස්ටි ඕල්ඩ් ලුක් එකක් ගන්නත් ප්‍රොම්ප්ට් එකෙන් බලාපොරොත්තු වෙනවා. වැඩේ හරි. එතකොට බයික් එකේ මේ නම්බර්ස් අයින් වුණා. ඊට අමතරව බයික් එක පරණ ගතියක් ආවා. දැන් ඔයගොල්ලන්ට පේනවනේ දැන් මේ තාම ඉන්නේ පරණ බෑග්ග්‍රවුන්ඩ් එකේමයි. අපි මේ බෑග්ග්‍රවුන්ඩ් එක වෙනස් කරමු. මම ඇෆ්‍රිකන් ස්ටයිල් එකේ ප්‍රිමිටිව් ස්ටයිල් එකේ වීඩියෝස් කරන හින්දා මම කැමතියි මේක ඇෆ්‍රිකන් ස්ටයිල් එකට වෙනස් කරගන්න. පොඩ්ඩක් බෑග්ග්‍රවුන්ඩ් එක වෙනස් කරලා මේ පාරක් නැතුව නිකන් සවානා තනබිම් වල සීන් එකක් ඩෙවලොප් කරන්න මම කැමතියි. මම ඒකට අදාළ ප්‍රොම්ප්ට් එක ලබා දුන්නා. එතකොට ඒකේ විදිහට ජෙනරේට් වෙනවා. නමුත් තාම තියෙන්නේ පරණ ඇඳුම්මයි මෙයාගේ. එතකොට අපි පරණ ඇඳුම් පොඩ්ඩක් වෙනස් කරගෙන පොඩ්ඩක් ප්‍රිමිටිව් ස්ටයිල් එකකට ගමු. ඔයා දැක්කන ඉමේජ් එක උඩ ක්ලික් කරපුවාම add to prompt කියන ඔප්ෂන් එකකින් තමයි මම මේ හැමදේම කරන්නේ. මම හිතනවා ඔයගොල්ලෝ ඒවා දන්නවා ඇති කියලා. ඊට අමතරව මෙතන මෙයා ගෝවානේ අරන් යන්නේ. ගෝවා අරන් යනට අමතරව අපි අප්‍රිකාවේ වනාන්තරවල සවානා තනබිම් වල තියෙන කැක්ටස්, ඒ කියන්නේ අර පතොක් වගේ දෙයක මලක් මෙතෙන් මම ඇඩ් කරගත්තා මෙන්න මේ විදිහට. දැන් අපි ඔක්කොම වැඩේ හරි. අපි දැන් මේක ඇඩ් කරමු. ඉමේජ් එක frame to video කියන ඔප්ෂන් එකට ඇඩ් කළා. මම VO3 fast මෙතන සිලෙක්ට් කරගත්තේ. VO3 quality උනත් ඔයාලට යූස් කරන්න පුළුවන්. මම generation 3ක් විදිහට තමයි මේ විදිහට දීලා තියෙන්නේ. ඒතර මම කියනවා මෙයා බයික් එක අරගෙන යනවා. එලිෆන්ට් කෙනෙක් එනවා. ඇවිල්ලා මෙයාට ඇටැක් කරනවා. ඊට පස්සේ මෙයා බයික් එක දාලා දුවනවා වගේ අදහසක් තමයි මම මෙතන prompt එක විදිහට දෙන්නේ. ඒක ඕගොල්ලන්ගේ නිර්මාණශීලීත්වය අනුවට දෙන්න පුළුවන්. හරි වැඩේ. මෙන්න prompt එකෙන් අපිට generate වුණා වීඩියෝ එකක්. පළවෙනි වීඩියෝ එක අපි play කරලා බලමු. ඒකේ අලියෙක් එනවා, මෙයා දාලා දුවනවා. හරි ඒකේ ලොකු අවුලක් නැහැ. අපි දෙවෙනි වීඩියෝ එක ප්ලේ කරලා බලමු. රයිට් මෙතනත් අවුලක් නැහැ. නමුත් ඔයාලට පේනවා බයික් එක වැටෙනකොට බයික් එක පැත්ත මාරු වෙලා වැටෙන්නේ. අර පැත්තට තිබ්බ බයික් එක ඉස්සරහා අනිත් පැත්තට හැල්ලා වැටෙන්නේ. හරි දැන් මගේ page එකට යනවා, Facebook page එකට. මම වීඩියෝ එක අප්ලෝඩ් කරා. ඔයාලට දැන් ටයිම් එක පේනවා, සිස්ටම් ටයිම් එක. මම පැය භාගකින් ඇවිල්ලා බලනවා. මගේ වීඩියෝ එක මේ වෙනකොට 2800යි views තියෙනවා මේ වෙනකොට. ඊට පස්සේ අපි පොඩ්ඩක් බලමු ඇනලිටික්ස් වලට ගිහින් මේක suggested වලින් තමයි ගිහිලා තියෙන්නේ. follower feed එකෙන් නෙමෙයි වැඩි ගිහිලා තියෙන්නේ. ඒතකොට ඔයගොල්ලන්ට පේනවනේ මේ වීඩියෝ එකේ වටිනාකම. මෙන්න මේ විදිහට තමයි අනුන්ගේ ඕනම viral යන reel idea එකක් අපේ විදිහට මේවා කරගන්නේ.